Hi there. Today we are going to learn the කියලා බලන්න. පුතේ මොකක්ද මේ කිව්වේ? පුතේ අපි සාමාන්‍ය ජීවිතේදී කියනව නේද? අම්මා උයලාද බලන්න, මල්ලි නිදිද බලන්න, තාත්තා ගිහිල්ලාද බලන්න. නේද පුතේ? ඒ වගේ අනාදී වශයෙන් කියනව නේද? නේද? ඔහු නාලද බලන්න නේද? ඔහු නිදිද බලන්න, ඔහු කාලද බලන්න, ඔහු ගිහිල්ලාද බලන්න, එහෙම නැත්නම් ඔහු ආවද බලන්න. ඔන්න ඔය ආකාරයෙන් පුතේ ද කියලා බලන්න. ද කියලා බලන්න යනාදී ආකාරයෙන් අපි අදහස් පළ කරනවා. ඉතින් පුතේ මෙන්න මේකට චූටි වර්ඩ්ස් දෙකක් තියෙනවා අපිට ඉගෙන ගන්න. චූටි වුණාට පුතේ මේ වචන දෙක ඉගෙන ගත්තොත් හරියට භාෂාවේ එහෙම නැත්නම් ඉංග්‍රීසි කතනේ ලොකු කොටසක් ආවරණය කරගත්ත වෙනවා. වගේම අපිට කතනය ඉතා යහුසුලුව කාර්යක්ෂමව එහෙම නැත්නම් පුතේ ඉතාම පහසුවෙන් අපිට naturally මේක හසුරව ගන්න පුළුවන්. Let's jump into the lesson. ඉතින් පුතේ අපි බලමු අද මෙන්න මේ ද කියලා බලමු. මේ පේනව නේද පුතේ? මම මේ පහත් වෙලා අද වෙලා පෙන්නන්නේ මොකද්ද ඔයාලා? ද කියලා බලන්න. see weather, see weather, see weather ද කියලා බලන්න. පුතේ අපි බලමු මෙන්න මේ වගේ වාක්‍යයක් නේද පුතේ? වහිනවද කියලා බලන්න. වහිනවද කියලා බලන්න. නේද පුතේ? වහිනවද කියලා බලන්න කියන්නේ මොකද්ද? පුතේ අතීතයේ වැස්සද කියලා බලන්න කියලාද මේ කියන්නේ? නෑ. අනාගතයේ වහිවි කියලා බලන්නද කියන්නේ මේ? නෑ පුතේ. නෑ. මේ මොහොතේ මේ වර්තමාන කාලයේ වහිමින් තියෙනවද? වහිනවද කියලා තමයි මේ කියන්නේ. පුතේ අපි මෙතනින් පොඩි ඉඩක් තුල මෙතනින් මේ වාක්‍ය ලියන්න. මොකද පුතේ? වහිනවද කියලා බලන්න එකේ වහිනවා කියන අදහස. මේ මොහොතේ වහිනවා කියන අදහස. පුතේ it is raining. මෙන්න පුතේ raining. Raining. මෙන්න පුතේ rain කියන වචනෙට ing එකතු කරා raining. පුතේ මෙන්න දැන් අපි වහිනවා මේ මොහොතේ වහිනවා කියන අදහස අපි පළ කරා. පුතේ මෙන්න වහිනවද කියලා බලන්න. ද කියලා බලන්න තමයි මේ අහන්න. නේද පුතේ? වහිනවද බලන්න. නේද පුතේ? සාමාන්‍යයෙන් අපි කියන්නේ වහිනවද බලන්නකො. වහිනවද බලන්නකො. නේද? වහිනවද කියලා බලන්න. මෙන්න පුතේ මෙතන අපි දානවා see weather. See weather. See whether it's raining. See whether it is raining. වහිනවද කියලා බලන්න. අන්න ඒ ආකාරයෙන්. අපි තව එක්සැම්පල් එකක් බලමු පුතේ මෙන්න. අම්මා උයනවද කියලා බලන්න. අම්මා උයනවද බලන්න. මෙන්න පුතේ අම්මා උයනවා කියන එකත් මේ මොහොතේ වර්තමාන කාලේ අම්මා උයමින් තියෙනවා කියන එක තමයි මේ කියන්නේ නේද? අතීතයේ උයපු එකක්වත් හෙට උයන්න තියෙන එකක්වත් මෙන්න මේ මොහොතේ උයමින් තියෙනවා කියන්නේ. නේද පුතේ? අම්මා උයනවා. මෙන්න පුතේ අම්මා උයනවා කියන එක අපි කියමු. අම්මා උයනවා. මෙන්න පුතේ mother is cooking. Mother is cooking. Mother is cooking. ඊට පස්සේ පුතේ මෙන්න see weather දැම්මා. See whether mother is cooking. See whether mother is cooking. අම්මා උයනවද කියලා බලන්න. අම්මා උයනවද බලන්න. අම්මා උයනවද බලන්න. හරි පුතේ. අපි ඊළඟ එක්සැම්පල් එකක් බලමු. පුතේ මෙන්න ඔවුන් කාලද බලන්න. මෙන්න පුතේ පොඩ්ඩක් වෙනස් වුණා. ඔවුන් කාලා. මෙන්න පුතේ ලාලා රටාවට ආවා. මොකද්ද පුතේ? ලාලා රටාව. ලාල ලලා. නේද පුතේ? ලාල ලලා රටාවද නෑ පුතේ. ලා රටාව මෙන්න ලා රටාව පුතේ. මොකද්ද පුතේ ලා රටාව කියන්නේ? present perfect එහෙම නැත්නම් past perfect එහෙම නැත්නම් future perfect අනේ අනාදී ආකාරයෙන් පුතේ perfect රටාව ලා රටාව. මෙන්න පුතේ ලා රටාව පොඩ්ඩක් වෙනස් වර්තමානයේ නෙවෙයි පුතේ present perfect එකකින් තමයි මේ කියන්නේ නේද පුතේ? මේ වෙලාවේ කාලා ඉන්නවද කියලා බලමු. හරි පුතේ. අපි ඒ අදහස ලියමු. හරි අපි ඒ අදහස ලියමු පුතේ. ඔවුන් කාලා කියන අදහස. මෙන්න පුතේ ඔවුන් ඔවුන් එකට දේ කිව්වා. දේ නම් පුතේ මෙන්න have. දේ නම් have. ඊට පස්සේ මොකද පුතේ? eat කියන එකේ මොකද්ද පුතේ? verb 3 එක මොකද්ද? එහෙම නැත්නම් past participle එක මොකද්ද? මෙන්න පුතේ eaten. They have eaten. මෙන්න පුතේ see weather දාගත්තා. see weather දාගත්තා පුතේ. අපි මෙන්න see weather දාගත්තා. see weather they have eaten. ඔවුන් කාලාද කියලා බලන්න. see whether they have eaten. නේද පුතේ? අපි කියනවනේ නේද ගෙදරට කවුරු හරි ආවම අම්මා ගොඩක් වෙලාවට ළමයින්ට කියනවා සමහරලාට මේසෙ ළඟට ගිහිල්ලා ඔවුන් කාලාද කියලා බලන්න නේද? මොනවා හරි අඩපාඩු කියනවාද කියලා බලන්න. ඔවුන් කාලාද කියලා බලන්න. see whether they have eaten. හරි පුතේ මෙන්න අපි අද දවසේ චූටි පාඩමේ පුතේ last example එක බලමු. මෙන්න පුතේ දිමුතු නිද්ද බලන්න. මෙන්න පුතේ මේකත් වර්තමාන කාලයේ මේ මොහොතේ දිමුතු නිදාගන්මින් ඉන්නවා කියන කාරණාව දෙන්නේ. දිමුතු නිද්ද කියලා බලන්න. පුතේ මෙන්න දිමුතු නිදි කියන එක අපි කියමු. මෙන්න පුතේ දිමුතු ලියමු පුතේ මෙන්න දිමුතු වල D අකුර මොකද්ද පුතේ? දිමුතු වල D අකුර පුතේ මොකද්ද? capital. මෙන්න දිමුතු මේ මොහොතේදී දිමුතු is sleeping. ඔන්න දිමුතු නිදි. දිමුතු මේ වෙලාවේ මේ මොහොතේ වර්තමාන කාලේ නිදාගෙන ඉන්නවා කියන අදහස අපි කිව්වා. දිමුතු නිදාගෙන ඉන්නේ. ඔන්න පුතේ මෙතන අපි see weather දාගත්තා. See whether Dimutu is sleeping.
දිමුතු මේ වෙලාවේ නිද්ද කියලා බලන්න. දිමුතු නිද්ද කියලා බලන්න. දිමුතු නිද්ද කියලා බලන්නකෝ. කවුරු හරි කියනවා නේද පුතේ? යාළුවෙක් කෙනෙක් පුළුවන් අම්මට අම්මා කියනවා වෙන්න පුළුවන්. කවුරු හරි කියනවා වෙන්න පුළුවන් නේද පුතේ? දිමුතු නිද්ද කියලා බලන්න. එහෙම නැත්නම් කමල් නිද්ද කියලා බලන්න. එහෙම නැත්නම් නිමාල් නිද්ද කියලා බලන්න. අනේ වගේ පුතේ ඕන නමක් මෙතන දාගෙන බහුවචන වේවා ඒක වචන වේවා නේද පුතේ? අපි බොහෝ වාක්‍ය රටාවන් වලට පුතේ මේක ගලප ගන්න පුළුවන් අපිට. නේද? C වේද? ද කියලා බලන්න. ද කියලා බලන්න. අපි පුතේ තව ෆයිනල් එක්සැම්පල් එකක් බලමු පුතේ. නේද? ඔන්න පුතේ අපි හිතමු ෆිසිකල් ක්ලාස් එකක් කියලා. පුතේ අපි හිතමු මෙන්න මේක ෆිසිකල් ක්ලාස් එකක් කියලා. දැන් මේ ඔන්ලයින් යන අපේ ක්ලාස් එක අපි ඉස්සරහට ෆිසිකල් පටන් ගන්නවා නේද? ළඟදිම ෆිසිකල් පටන් ගන්නවා අපේ ක්ලාසස් වල සමහර ළමයි දන්නවා මේක. අපි ඉතින් ඔන්න පුතේ ෆිසිකල් පටන් ගත්ත ක්ලාස් එකක් කියමුකෝ. ඔන්න පුතේ ළමයි ටිකක් ඉන්නවා. එක ළමයි ලියන්නේ නැහැ කියලා ඔන්න මට පේනවා නේද? ටීචර්ට පේනවා නේද පුතේ? ටීචර්ට පේනවා ලියන්නේ නැහැ කියලා. ඔන්න පුතේ මම මෙතන ඉඳන් කියනවා එයාගෙන් එහා පැත්තේ ඉන්න ළමයට මම කියනවා පුතේ අරයා ලියනවද කියලා බලන්න. අරයා ලියනවද කියලා බලන්න නේද? පිරිමි ළමෙක් කියලා අපි හිතමුකෝ. නේද පුතේ? see whether he is writing. see whether he is writing. අපුතේ මේකත් ලියන්න. මේකත් අන්තිමට ලියාගෙන මෙයා වෙන පුතේ. වෙන පුතේ මම හිතනවා පේනවාද කියලා. වෙන පුතේ. වෙන පුතේ ඉක්මනට මේකත් ලියාගෙන යන්න. වෙන පුතේ ඉක්මනට මේකත් ලියාගෙන යන්න. මේ එක්සැම්පල් එකක් ලියාගෙන අපි යන්න. පුතේ මොකද්ද අපි කියන්නේ? ඔහු ලියනවද කියලා බලන්න. ඔහු ලියනවද කියලා බලන්න. see whether he is නේද පුතේ මේ මොහොතේ ලියමින් ඉන්න කතාවක් මේ කියන්නේ නේද? see whether he is writing. see whether he is writing. වෙන පුතේ ඔහු ලියනවද කියලා බලන්න. ඔහු ලියනවද බලන්න. හරි පුතේ. එහෙනම් ඔන්න the කියලා බලන්න. the කියලා බලන්න see whether. දැන් පුතේ නැවත වතාවක් මෙන්න මේ වගේ කෙටි පාඩමකින් අපි ඉක්මනට හමු වෙමු. Thank you very much and see you again.